හැමෝටම ආයුබෝවන්. අට්ටාලේ කිචන් එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ මල්ගෝවා ඩෙවල් එකක්. මේ මල්ගෝවා ඩෙවල් එක හුඟක් අය හදන්න දන්නේ නැතුව ඇති. හැබැයි වෙජිටේරියන් කට්ටියට වගේම වෙජිටේරියන් නැති කට්ටියටත් මේක රසම රස කෑමක් වෙයි. අපි මුලින්ම මල්ගෝවා ගෙඩිය අරගෙන ඒක වටේ තියෙන කොළ ටික ගලවලා ඒ මල් කිනිති මෙන්න මේ වගේ සිහින්ව වෙන් කරගන්න ඕනේ. මෙහෙම අපි වෙන් කරගත්තට පස්සේ මල්ගෝවස්සේ සත්තු ඉන්නවා නම් අපිට පේනවා වගේම මේක අපේ ඩෙවල් එකට හරියන ප්‍රමාණයට අපිට හදාගන්න පුළුවන්. මේ විදිහට සිහින්ව වෙන් කරගත් මල්ගෝව කිනිති ටික අපි ඊට පස්සේ හොඳින් රත් වෙන වතුර එකකට ලුණු කහ කියන ಜಾති දෙකත් එකතු කරලා විනාඩි 4-5ක් විතර මේ මල්ගෝව ටික මද ගින්දරේ තඹ ගන්නවා. කහ දාන එකෙන් අපේ මල්ගෝව වල තියෙන සුදු පැහැ වෙනුවට අපිට ලස්සන කහ පැහැයක් එකතු කරගන්න පුළුවන්. විනාඩි 4-5ක් හොඳින් තඹගත්තු මල්ගෝව ටික අපි ඊට පස්සේ තෙතමනේ අයින් වෙන්න වෙනත් භාජනයකට දානවා. මේ විදිහට තෙතමනේ අයින් කරගත්තු මල්ගෝව ටික අපි පැත්තකින් තියාගෙන මේ ටික අපට බෙද ගන්න ඕන වෙන බැටර් එක අපි හදා ගන්නවා. ඒකට අපි පාන් පිටි, කෝන් ෆ්ලවර්, ලුණු, ඒ වගේම කෑලි මිරිස් අවශ්‍ය නම් කහ ටිකුත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම අපි මේකට හොඳින් චොප් කරගත්තු සුදු ලුණු පේස්ට් එකත් ඇඩ් කරගන්නවා. මොකද එහෙම කරන එකෙන් අපිට මේකට අමුතු රසයක් ගන්න පුළුවන්. සුදු ලුණු වලට ආස නැති අයට නම් මේක එකතු කරගන්න නැතුව ඉන්නත් පුළුවන්. අපි මෙහෙම එකතු කරගත්තු ඔක්කොම වතුර ටිකක් දාලා අපි ඝන බැටර් එකක් විදියට හදා ගන්න ඕනේ. විශේෂයෙන් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ මේ බැටර් එකේදී පාන් පිටි කැබිලි විදියට තියෙන්න බෑ. ඊට පස්සේ අපේ මල්ගෝව ටික අරගෙන බැටර් එකට දාලා මික්ස් කරගන්න ඕනේ. ඔයාලට කැමති නම් මල්ගෝව ටික ටික දාලත් මේ බැටර් එකේ පොඟවල ගන්න පුළුවන්. ඊට පස්සේ තෙල් තාච්චියක් ලිප තියලා ඒ තෙල් රත් වෙගෙනදී අපිට මේ මල්ගෝව ටික දාගෙන රන්වන් පැහැයෙන තෙක් බැද ගන්න ඕනේ. මෙහෙම බැදගත්තු මල්ගෝව ටික අපි තෙල් අයින් වෙන විදිහට වෙනත් භාජනයකට දාගමු. අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරන් යන්න එහෙනම්. මේකට මම ඉස්සු ටිකකුත් එකතු කරගත්තා. මොකද මම vegetarian නෙවෙයි හින්දා. ඔයාලා vegetarian නම් ඉස්සු කන්න කැමති නම් මේකට ඉස්සු එකතු කරගන්න නැතුව ඉන්නත් පුළුවන්. මේකට ඉස්සු එකතු කරගත්තාම තවත් රස වැඩි වෙනවා. ඊට පස්සේ පෑන් එකක් ලිප තියලා ඒකට තෙල් බොහොම ස්වල්ප ප්‍රමාණයක් දාලා ඒකට ඉඟුරු, සුදු ලුණු, රම්පේ, කරපිංචා, ඒ වගේම කුරුඳු පොත්තක් මේ ඔක්කොම දාලා මේ ටික අපි රන්වන් පැහැවෙන තෙක් බැඳ ගන්නවා. මේකට අපි ලොකු ලුණු ගෙඩියක ප්‍රමාණයක් අරගෙන ඒ ලුණුත් සෙහින්ව කපාගෙන එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ ඉස්සු ටිකක් දාලා ඒ ටිකත් අපි තරමක් තැම්බෙන ප්‍රමාණයක් වෙනකම් මේ ටික බෙද ගන්නවා. මම මේකට තෙල් බොහොම අඩුවෙන් පාවිච්චි කරේ. ඔයාලට කැමති නම් තෙල් වැඩිපුර ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඔයාලා තෙල් වැඩිපුර කන්න කැමති කෙනෙක් නම්. ඊට පස්සේ මේ ඔක්කොම අපි එකට එකතු කරලා හොඳින් කවලම් කරගන්න ඕනේ. ඒකට ඊට පස්සේ අපි කරපිංචා කොළ ටිකක් නැවතත් ලස්සන පාටක් හිටින්න එකතු කරගමු. තරමක් වෙලා මේක අපි ටෙම්පරාදු කරන ගමන් මේකට මාළු මිරිස් ඒ වගේම ඔයාලා කැමති නම් තක්කාලි එකතු කරගන්නත් පුළුවන්. මම මේකට තක්කාලි එකතු කරගත්තේ නැහැ. මොකද ඉස්සෝ එකතු කරගත්තු නිසා. අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරන් යන්න එහෙනම්. ඊට පස්සේ අපි ඒකට sauce ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම කෑලි මිරිස් අවශ්‍ය නම් ගම්බිරිස් කුඩුත් එකතු කරගන්න පුළුවන්.
ඊට පස්සේ මේ ඔක්කොම අපි හොඳට කවලම් වෙන විදිහට අපේ ඩෙවල් එක හොඳින් එහෙම කරගන්නවා. මේ වෙලාවේදී අපේ ලිපේ ගින්දර තරමක් අඩු කරලා අපි තියාගන්න ඕනේ. අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරන් යන්න එහෙනම්. දැන් අපේ ඕන මල්ගෝව ටිකත් අපි එකතු කරගමු. මේ මල්ගෝව ටික දාද්දි අපිට හොඳ සුවඳක් එනවා. ඒ වගේම මේ මල්ගෝව හොඳ crispy ගතියටත් තියෙනවා. දැන් අපි මේ ටික ඔක්කොම හොඳින් කවලම් කරගමු. අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරන් යන්න එහෙනම්. දැන් මේකට අපිට අවශ්‍ය පරිදි ලුණු එකතු කරගන්න පුළුවන්. ඔයාලා මේකට ලුණු එකතු කරගනිද්දී බොහොම ස්වල්ප ප්‍රමාණයක් යොදා ගන්න. මොකද අපි අපේ මල්ගෝව එක බැටර් එකේදී වගේම තම්බ ගනිද්දිත් ලුණු යොදා ගන්න නිසා. හරි. දැන් ඔන්න අපේ මල්ගෝව ඩෙවල් එක කෑම මේසයට යන්න ලෑස්ති. ඔයාලා කැමති නම් ඒක ලස්සනට සරසලා ඔයාලා කෑම මේසයට යවන්න පුළුවන්. ඔයාලා හැමෝටම සුබ දවසක්.